බොහෝ අවස්ථාවලදී අපිට අපේ දරුවන් කරන කියන සමහර දේවල් වලට තරහක් එනවා. එක එක් අවස්ථා අනුව සහ ඒ වෙලාවට දෙමාපියන් සිටින තත්ත්වය අනුව ඔවුන් දරුවන්ට දක්වන ප්‍රතිචාරය වෙනස් වෙනවා. එයින් කියවෙන්නේ නෑ ඔබ සම්පූර්ණයෙන්ම නරක දෙමාපියෙක් හෝ සම්පූර්ණයෙන්ම හොඳ දෙමාපියෙක් කියලා. කාටවත්ම එය විනිශ්චය කරන්නත් බෑ. නමුත් තමන් කවුද කියලා තමන් දැනගෙන සිටීම මගින් අපිට පුළුවන් අපේ දරුවන්ට සතුටුදායක වටපිටාවක් නිර්මාණය කරලා දෙන්න. මේ වීඩියෝවේ තියෙනවා ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්නවලින් කියවෙන සෑම අවස්ථාවකටම දෙමාපියන් ලෙස ඔබ මුහුණ දීලා ඇති. ඉතින් එහෙම නොවුනත් උපකල්පනය කරමින් ඔබ ලබා දෙන්නේ කුමන පිළිතුරද කියලා ඔබේ සිතට එකඟවම එය සටහන් කරගන්න. අන්තිමට වීඩියෝවේ තියෙනවා එක් එක් පිළිතුරට ලැබෙන ලකුණු ප්‍රමාණය. ඒ අනුව ඔබේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගණනය කරගන්න. වීඩියෝවේ අන්තිමට ඔබ මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඔබටම තහවුරු කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් හැමෝටම මේ වීඩියෝව නරඹන්නත් තවත් ඔබේ යාළුවන් සමග බෙදා ගන්න කියලා ආරාධනා කරනවා. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක් කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.